බොහෝම ඉස්සර කාලෙක අපේ රටේ ඈත ලස්සන ගම්මානයක මේ කතාව සිද්ධ වුණා. එය කැලෑවෙන් වටවුණු සරුසාර ගම්මානයක්. ඒ ගමේ හිටියා නුවණක්කාර ගොවියෙක්. ඔහු තමයි ගමේ ගමරාල. දවසක් උදේ පාන්දරින්ම ඔහු හේනක් කොටන්න කැලේ බලා පිටත් වුණා. ගමරාල පැය ගණනාවක් කැලේ ඇතුළට ඇවිදගෙන ගියේ හේනක් කොටන්න සුදුසු තැනක් හොයාගෙන. සුදුසු තැනක් හොයාගත් ගමරාල කැත්තාරගෙන ගස් කපා කැලේ සුද්ධ කරන්න පටන් ගත්තා. එතකොට ඔහුට හමුවෙනා මහා විශාල ගහක්. ඒ ගහේ උඩ තමයි යකෙක් පදිංචි වෙලා හිටියේ. ගමරාල ගහ කපන්න හදනවා දැකපු යකා හරිම කලබල වුණා. එක පාරටම ගහින් පැනලා ගමරාල ඉස්සරහට ආවා. යකා බය කරද්දිත් නුවණක්කාර ගමරාල බය වුණේ නැහැ. ඔහු එඩිතරව යකාට උත්තර දුන්නා. ගමරාල බය නැති බව තේරුම් ගත්ත යකා ගහ කපන්න එපා කියලා ඉල්ලා හිටියා. එතකොට ගමරාල කල්පනා කරලා යකාට මෙහෙම කිව්වා. "ඒනං හැම මාසෙම මට එළවලු ගෝණියක් සහ වී ගෝණියක් ගෙනත් දීපන්." යකා ඒකට කැමති වුණා. එදා ඉඳලා හැම මාසෙම යකා ගමරාලගේ ගෙදරට එළවලු සහ වී ගෝණි ගෙනාවා. ඒ ආරංචිය කැලේ ඉන්න අනික් යක්කුන්ටත් ලැබුණා. ඒක අහපු යක් නායකයාට ගොඩක් තරහ ගියා. මේ ගමරාලට පාඩමක් උගන්වන්න ඕනේ කියලා හිතපු යක්නායකයා දවසක් රහසේ ගමරාලගේ ගෙදරට ආවා. ඒ වෙලාවේ ගමරාල නාලා ගෙදර ආවා. ඔහුට හරිම බඩගිනි. ගමරාල ගමහාමිනේට කතා කරලා මෙහෙම කිව්වා. "හාමිනේ හරිම බඩගිනි. යකෙක් කන්න බඩගිනි." ඒක ඇහුව යක්නායකයා හොඳටම බය වුණා. ගමරාල යක්කු කනවා කියලා ඔහු හිතාගත්තා. බයවිච්ච යක්නායකයා ඇද යටින් පැනලා එළියට ආවා. "අනේ ගමරාලයෝ, මාව කන්න එපා. මමත් ගෝණි දෙක ගෙනත් දෙන්නම්." එදා ඉඳලා ගමරාලට යක්කුන්ගින් ගෝණි 3ක්ම ලැබුණා. ගමරාලයි ගමහාමිනේ ඒව ගමේ මිනිස්සුන්ටත් බෙදා දුන්නා. තමන්ට ලැබෙන දේ අනිත් අයත් සමග බෙදාගන්න එක තමයි හොඳ සිරිත.